ස්වභාව ධර්මයත් හරියට කෝප වුණාම මිනිස්සු වෙච්ච අපිත් හරියට නිකන් කූඹියෙක් වගේ. එක කුණාටුවකින් පුළුවන් මුළු නගරයක්ම මුළු ගමක්ම තප්පර කීපයකින් පොළොවට සමතලා කරලා දාන්න. ඒ වෙලාවට ස්වභාව ධර්ම ඉදිරියේ මිනිස්සු වෙච්ච අපි සෑහෙන්න අසරණ වෙනවා. හැබැයි ලෝකේ හැම රටක්ම එහෙම ස්වභාව ධර්ම ඉදිරියේ අසරණ වෙන්නේ නැහැ. ලෝකේ සමහර රටවල් තියෙනවා දැන් ස්වභාව ධර්මයට අභියෝග කරන්න පුළුවන් තැනට දියුණු වෙලා තියෙද. ඒ කට්ටිය යාළගාව තියෙන ඉදිකිරීම් තාක්ෂණය, භෞතික විද්‍යාව, ගණිතය මේ වගේ දේවල් පාවිච්චි කරලා ස්වභාව ධර්මත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වාතාවරණයක් එයාලගේ රට තුල ඇති කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාලට තේරෙවි ලංකාවේ තව දියුණු වෙන්න ඕන පැති ගොඩාක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න සුපිරිම මොලකාරයෙකු එකතු වෙලා හදපු ස්වභාව ධර්මයට අභියෝග කරන්න පුළුවන් දැවැන්ත යාන්ත්‍රණික පහක් ගැනයි. එහෙනම් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ජපානයේ ටෝකියෝ අගනගරේ පිහිටලා තියෙන්නේ ගංගා 5කට මැදි වෙලා. හරියට වැස්සක් ආවොත් මේ නගරේ වතුරින් යට වෙන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩි. නමුත් මේ දක්වා කවදාවත් එහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. මේකට රහස තියෙන්නේ ටෝකියෝ අගනගරයට මීටර් 50ක් පහළ පොළොව යට. මේකට කියන්නේ G-CANS ප්‍රොජෙක්ට් කියලා. මේක නිකන් කානුවක් විතරක් නෙවෙයි. මේක තමයි ලෝකයේ තියෙන ලොකුම කෘත්‍රිම භූගත ගංගාව. මේ නිර්මාණය හැදිලා තියෙන්නේ දැවැන්ත කුළුණු 59ක එකතුවකින්. මේක කුළුණා ටොන් 500කටත් වඩා බරින් යුක්ත බවයි සඳහන් වෙන්නේ. මේකෙදි වෙන්නේ නගරයට ගම් වතුරක් එනකොටම විශේෂිත සංවේදක යොදාගෙන ඒ බව හඳුනා ගන්නවා. ඊට පස්සේ මේ නගරයට එන වතුර ඔක්කොම මේ කුළුණු අතරින් අර දැවැන්ත උමගට හරවනවා. ඒකෙන් වෙන්නේ නගරයේ මතු පිට ජලය රැඳිලා නගරයේ ජලයෙන් යට වෙනව වෙනුවට නගරයේ යට තියෙන මේ උමගට මේ විශාල ජල කඳ එකතු වෙන එකයි. හරි. ඊට පස්සේ මොකද්ද මේ වතුරට වෙන්නේ? ඊට පස්සේ තමයි මෙතන තියෙන නියම මැජික් එක වෙන්නේ. මෙතන තියෙනවා ගුවන් යානයක එන්ජිමක් වගේ ඉතාමත් පළගතු ගෑස් ටර්බයින 4ක්. මේ ටර්බයින් වලට පුළුවන් තප්පරයකදී වතුර ටොන් 200ක් ඒ අසල තියෙන එඩෝගාව කියන ගඟට පොම්ප කරන්න. සරලව තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ටර්බයින් 4ට පුළුවන් මීටර් 25ක් දිග මීටර් 10ක් පළල ස්විම් පූල් එකක වතුර තප්පර 2කින් හිස් කරන්න. වෙනීසිය කියන්නේ ඉතාලියේ එක් කොනක වතුර උඩ තියෙන ලස්සන නගරයක්. හැබැයි බැරි වෙලාවක්වත් මුහුදු මට්ටම අඟල් කීපයකින් හරි වැඩි වුණොත් වෙනීසිය සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ හින්දා ඉතාලි ඉංජිනේරුවන් ක්‍රියාත්මක කරලා තියෙනවා ද මොසෙස් කියලා ප්‍රොජෙක්ට් එක. මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය දවසකදී මේ නිර්මාණය කාටවත්ම දකින්න හම්බෙන්නේ නැහැ. මේ නිර්මාණය හැදිලා තියෙන්නේ විශාල යකඩ දොරවල් 78ක එකතුවකින්. මේ යකඩ දොරවල් හංගලා තියෙන්නේ මුහුද පතුලේ. ඉතින් මේ විදිහට මුහුද පතුලේ තියෙන යකඩ දොරකින් ඇති වැඩේ මොකද්ද? ඉන්න මං කියන්නම් මේක පිටිපස්සේ තියෙන විද්‍යාව මොකද්ද කියලා. මේක වැඩ කරන්නේ අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත උප්ලවකතා බලය එහෙම නැත්නම් බියොන්සි ෆෝස් කියන භෞතික විද්‍යා නීතියත් එක්ක. මන් දන්නවා ගොඩ දෙනෙට මං කිව්ව කතාව තේරුන්නේ නැහැ. ඉන්න මං පැහැදිලි කරන්නම්. මේ යකඩ දොරවල් ඇතුලේ සාමාන්‍ය වෙලාවට පිරීලා තියෙන වතුර. මේ හින්දා මේ දොරවල් දැඩි බරකින් යුක්ත වෙනවා. එතකොට මේ දොරවල් තියෙන්නේ මුහුදු පතුලේ සැඟවිලා. අපිට ඒ හින්දා සාමාන්‍ය දවසකදී මේ දොරවල් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් කුණාටුවක් වෙන බව කල්තියාම දැනගත්තාම ඊටමත් පවර්ෆුල් බලගතු කම්ප්‍රෙසර් යොදාගෙන මේ දොරවල් ඇතුළට හුලම් පුරවන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ මේ දොරවල් ඇතුලේ හිර වෙලා තිබ්බ වතුර එළියට විසික් වෙලා දොරවල් හෙමින් සැහැල්ලු වෙන්න පටන් ගන්න එක. ඉතින් මේ විදිහට දොරවල් සැහැල්ලු වෙන්න මේ දොර හෙමිහිමීට ජලය මතු පිටට එන්න පටන් ගන්නවා. හරියට නිකන් වතුර යට තියලා බෝලයක් අතෑරියා වගේ. ඉතින් මේ විදිහට මේ දොරවල් 78ම එක පෙළට උඩට ඇවිත් මුහුදත් කලපුවත් වෙන් කරනවා. ඒක හරියට නිකන් මුහුද මැදින් තාප්පයක් හැදුවා වගේ වැඩක්. ඉතින් මේ ඉතාලි ඉංජිනේරුවන්ගේ දැවැන්ත නිර්මාණය කුණාටුවකදී මේ නගරය තුලට මුහුදු ජලයේ එන්න තියෙන සම්භාවිතාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරලා තියෙනවා. ඔයගොල්ලෝ කලින් දැනගෙන ඉඳලා තියෙනවද? අපේ මිනිස්සුය අහස උස්සට හදන ගොඩනැගිලි හරිනම් හුලකට වැනෙන්න ඕනි කියලා. ගොඩනැගිල්ලක් තදින් තිබුණත් ඒක කැඩෙන්න පුළුවන්.
නමුත් ප්‍රශ්නය තමයි ගොඩනැගිල්ලක් ඕනවට වඩා වැඩෙන්න ගියොත් ඒක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් තායිවානයේ තායිපේ 101 කියන ගොඩනැගිල්ලේ ඉංජිනේරුවන් මේකට විසඳුමක් දුන්නේ භෞතික විද්‍යාවේ අවස්ථිතිය එම නැත්නම් ඉනර්ෂියා කියන මූලධර්මය පාවිච්චි කරලා. ඔවුන් මේ ගොඩනැගිල්ලේ 87 වෙනි මහලේ එල්ලනවා ටොන් 660ක් බර යෝධ යකඩ බෝලයක්. මේකට උන් කියන්නේ ටියුන් මාස් ඩැම්පර් එකක් කියලා. හරි. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. ගොඩනැගිල්ල උලඟකින් වේවා භූමිකම්පාවකින් වේවා වම් අත පැත්තට තල්ලු කරනකොට මේ යෝධ බෝලය දකුණු අත පැත්තට ගමන් කරනවා. එතකොට වෙන්නේ මේ බෝලය දකුණට යනකොට ඒ බරහින්දා ගොඩනැගිල්ල ආපහු දකුණු අත පැත්තට ඇදෙන එක. ඉතින් භූමිකම්පාවක් උලගක් නිසා මේ ගොඩනැගිල්ල කොයි පැත්තට ඇල වුණත් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක නිකන් හරියට වැඩ කරන්නේ පෙන්ඩුලම් එකක් වගේ. ගොඩනැගිල්ල චලනය වෙන පැත්තට විරුද්ධ පැත්තට මේ බෝලේ චලනය වෙලා ගොඩනැගිල්ල මත ඇතිවන සම්පූර්ණ කම්පනය 140කින් විතර අඩු කරන්න මේ තාක්ෂණය සමත් වෙලා තියෙනවා. ලෝකයේ මේ තාක්ෂණය යොදාගෙන නිම වෙලා තියෙන ගොඩනැගිලි අතරිනුත් තායිවානයේ තියෙන මේ ගොඩනැගිල්ලේ තියෙන ඩැම්පර් එක තමයි දැනට තියෙන විශාලතම ඩැම්පර් එක වෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ල මුහුණ දෙන දැවැන්ත භූමිකම්පාවකින් උනත් ගොඩනැගිල්ලට සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කරන්න තායිවානුවන්ගේ මේ තාක්ෂණයට හැකියාව ලැබිලා තියෙනවා. අපි මෙච්චරලා කතා වුණේ පොළොව මට්ටමින් සිද්ධ වෙන්න පුළුවන් ආපදාගෙනනේ. ඒත් නිකමට හිතන්නකෝ අතීතයේ හිටිය ඩයිනෝසර්ලා වද වෙලා යන්න හේතුවක් වෙච්ච අභ්‍යවකාශයේ තියෙන විශාල ග්‍රාහක කැබැල්ලක් ඇවිල්ලා මේ පෘථුවියේ වැදිනොත් මොන තරම් විශාල විනාශයක් සිද්ධ වෙයිද? කලබල වෙන්න දෙයක් නැහැ. අපේ මිනිස්සු ඒකටත් විසඳුම් දැන් හොයාගෙන තියෙනවා. NASA ආයතනය පහුගිය කාලේ DART මිෂන් කියලා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ දිග නම වෙන්නේ Double Asteroid Redirection Test. මේක නිකන් තෙරක් නොපෙනෙන අභ්‍යවකාශයේ බිලියට් ගහනවා වගේ වැඩක්. විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් වලට අනුව පෘථුවියට තර්ජනයක් වෙන්න පුළුවන් ග්‍රාහකයක් පෘථුවිය දෙසට එනවා නම් ඒක පුපුරවන්නම ඕනේ නෑ පෘථුවිය ඒ ග්‍රාහකයෙන් බේරගන්න. කරන්න තියෙන්නේ ඒකේ වේගය චුට්ටක් වෙනස් කරනවා වගේම ඒකේ ගමන් කරන කෝණයේ පොඩි වෙනසක් සිද්ධ කරන්න විතරයි. ඉතින් NASA එකෙන් මේකට ගෙන ආපු විසඳුම මොකද්ද? එයාලා පැයට කිලෝමීටර් 22,000ක විතර වේගෙන් යන කුඩා යානයක් අර ග්‍රාහකයේ දෙසට කල්තියාම පිටත් කරනවා. ඉතින් මේ යානය පැයට කිලෝමීටර් 22,000ක වේගයකින් ගිහිල්ලා අර ග්‍රාහකයේ ගැටෙනවා. කයිනටික් ඉම්පැක්ට්. එහෙමත් නැත්නම් මේ ගැටීම නිසා ඇතිවන ශක්තිය හේතුවෙන් මේ ග්‍රාහකයේ ගමන් මාර්ගයේ ඉතා කුඩා හෝ අංශක ගානකින් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් වසර ගණනාවක් මේ ඇතිවෙච්ච අංශක ගණනක වෙනසත් එක්ක මේ ග්‍රාහකයේ ගමන් කරනකොට නිරායාසයෙන්ම පෘථුවිය මගහැරලා යනවා. ඉතින් මේක තමයි මනුෂ්‍ය ඉතිහාසයේ පළවෙනි වතාවට අපි අභ්‍යවකාශ වස්තුවක ගමන් මාර්ගය වෙනස් කරපු. ඉතින් තාක්ෂණය කියන්නේ සෝබාදාමට 100% අභියෝග කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් මේ ව්‍යසනවලින් සිද්ධ වෙන හානිය යම්තාක් හෝ දුරකට අවම කරගන්න අපිට මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ජපානයේ තියෙන ෆුගාකු වගේ සුපර් කම්පියුටර්ස් ඒ කියන්නේ සුපිරි පරිගණකවලට පුළුවන් සුනාමියක් එන්න කලින් ඒක විරලට වදින විදිහ ඩිජිටල් තාක්ෂණය සිමියුලේට් කරන්න. මේකෙන් කට්ටියට පුළුවන් වෙලා තියෙනවා මේ සුනාමිය හින්දා සිද්ධ වෙන්න පුළුවන් හානිය ඉතාමත් අවම මට්ටමකට රැගෙන එන්න. අපි දන්නවා ලංකාවේ අපිට මේ ඩොලර් බිලියන ගණන් වටින යන්ත්‍ර නිෂ්පාදනය කරන්නවත් මිලදී ගන්නවත් තියෙන හැකියාව ඉතාමත් අල්පයි. ඒත් ඇයි අපිට බැරි අපි ගාව තියෙන දත්ත ඒ වගේම මේ බුද්ධි සම්පත පාවිච්චි කරලා මේකට විසඳුම් හොයන්න. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉංජිනේරුවන්ට පුළුවන් මේ තාක්ෂණයන් ගැන අධ්‍යයනය කරලා අපේ රටට ගැලපෙන කුඩා පරිමාණයේ විසඳුම් යෝජනා කරන්න. ඉතින් මේ තාක්ෂණය කියන්නේ මැජික් එකක් නෙවෙයි. හරියට පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ තාක්ෂණය අපේ ඉන්න එකම ගැලුම්කාරයා බවට පත් කරගන්න. ඉතින් මේ පහුගිය දවස්වල ලංකාවේ සිද්ධ වෙච්ච ව්‍යසනේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් නම් එමටයි. ඔයාලා අනන්තවත් දකින්න ඇති මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ව්‍යසනේ අසරණ වෙච්ච ගොවියන් වගේම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්. අපි පුරුදු වෙලා ඉන්නේ අපේ ගෙදර තියෙන වාහනයට රක්ෂණයක් දාගන්න විතරයි. ඒකත් අපේ මිනිස්සු දාන්නේ වාහනේ ආදායම් බලපත්‍ර ලබා ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් හින්දා. ඒත් ඇයි අපි අපේ ජීවිතේට අපේ පොඩි කඩේට කුඩා හෝ රක්ෂණාවරණයක් දාගන්න උනන්දු වෙන්නේ නැත්තේ? ඒ වගේම ගමේ හැමෝම එකතු වෙලා
හදිසි ආපදා අරමුදලක් හදාගන්න. පොලිය මුදලාලි ළඟට යනවට වඩා ගමේ සමිතියෙන් පොඩි ණයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න එක ගොඩාක් වටිනවා. ඒක තමයි ගමේ ආර්ථිකය රැකගන්න තියෙන හොඳම සහ එකම විදිහ. දැනටත් ගොඩක් ගම්මානවල මේ වගේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒත් ගමේ ඉන්න සැලකිය යුතු පිරිසක් මේ වගේ සමිති සමාගම් වලට සමාජික වීම මග හරමින් ඉන්නවා. අපේ ගොඩක් කට්ටිය ඉඩමක් ගන්නකොට ගෙයක් හදනකොට ඉස්සෙල්ලාම බලන්නේ මේ ලොකේෂන් එකේ තියෙන view එක. එතන හොඳයි කියලා හිතුනට පස්සේ ඔන්න නැකත් බලලා වෙලාවල් බලලා දේවපාද කොයිද තියෙන්නේ බලලා මුල් ගල තියලා ගේ කෑල්ලක් හදන්න පටන් ගන්නවා. NBRO ලංකාවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. මේ කට්ටිය ලංකාවේ අවදානම් ප්‍රදේශ සිතියන්ගත කරලා තියෙනවා. නමුත් අපේ මේ පුංචි ගේ කෑල්ල අපි හදන්න පටන් ගන්නේ මේ සිතියන් ගැන කිසිම අවබෝධයක් නැතිව. කවදාවත් පස් පරීක්ෂාවක් කරන්නේ නැතුව කඳුකරේ ගෙවල් හදන්න යන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගිහින් අහන්න මේ ඉඩම නායන රතු කලාපයේ තියෙන එකක්ද? මෙතන ගෙයක් හදන්න සුදුසු පසක්ද තියෙන්නේ කියලා හොයලා බලලා ඊට පස්සේ පුළුවන් ඔය කට්ටියට නැකත් බලලා මුල්ගල් තියලා ඔයාලගේ ගේ කෑල්ලේ වැඩ පටන් ගන්න. ආපදාවක් වුණාම හෙලිකොප්ටරයක් එනකම් බෝට්ටුවක් එනකම් බලාගෙන ඉන්න එපා. මොකද ඒ අය එන්න පරක්කු වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ බේරගන්න මුලින්ම ඔයා ළඟට එන්නේ ඔයාගේ අල්ලපු ගෙදර මිනිස්සයා. ඉතින් මෙන්න මේ හින්දා ඔයාගේ ගමේ ඔයාගේ පටුමගේ ප්‍රජා ආරක්ෂක කණ්ඩායමක් හදාගන්න. කාලඟද ලොකු වාහනයක් තියෙන බලන්න. කවුද පීනන්න දක්ෂ බලන්න. ගමේ හෙදියක් ඉන්නවද? මේ දේවල් ගැන තොරතුරු හොයලා කලින්ම ලියා තියාගන්න. ගමේ පන්සල පල්ලිය එකතු කරගෙන මේ වගේ දේකදී කොහොමද කටයුතු කරන්න කියලා කල් තියා සූදානම් වෙන්න. ඉතින් මේ ව්‍යසනයත් එක්ක අපි නැගිටින්න තරමක් අමාරු තැනකට දැන් වැටිලා ඉවරයි. හැබැයි රටක් විදිහට මේ දැන් තියෙන එකමුතුකම මේ විදිහට දිගටම තිබුණොත් අපි නැගිටින්නේ ඉස්සරටත් වඩා ශක්තිමත්ව වගේම ඉක්මනින්. ඉතින් අද වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් එකතු කරන්න වගේම ඔයාගේ යාළුවා එක්කත් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මං ගිහින් එන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ජය වේවා.